උදේට දවල්ට රැට කනවා වගේ අනිත් එකක් තමයි මේ දේශපාලකයන්ට රැවටෙන එක. JVP එක ගත්තම් මචං සම්පූර්ණ බොරුනේ. මහින්ද ලොක්ක බොරුවට කිව්වත් දන්නේ නැහැ. මහින්ද ලොක්කට ඒක කරන්න උනානේ. ඇත්තටම පෑම් පාර කියන එක ට්‍රම්ප් තමයි පෙන්නුවේ. අනුර ලොක්ක කිව්වා ට්‍රම්ප් කෙරුවා. එක්කෝ රන්වල ලොක්ක මචං අපේ පැත්ත. අගමැතිතුමී ඉස්කෝලවල යන එකට මෙහෙම සමාජ විරුද්ධත්වයක් හැදුන්නේ නැහැ. මේගොල්ලෝ ගමේ මරණාධාර සමිතියේ බලය අල්ලනවා. දවසින් දවස ජනප්‍රිය වෙන මිනිස්සුන්ගේ හදවතේ හැමදාම උදේ නැගිට ගමම බලන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක වෙන අපි මචං හදවතට වගේම අපි අර බුද්ධියට ආමන්ත්‍රණය කරනවනේ ගොඩක්. ඔව් නේ. එතන තමයි මේක මම හිතන්නේ බුද්ධිය සොයන ජනතාවනේ අපි වට එකතු වෙලා ඉන්නේ. බයිතක්සලාවේ ඉතා පොඩියට පටන් ගත්තේ ඒ වගේම අපි දැනුත් ආයෙත් මතක් කරන්න ඕනේ බයිතක්සලා පටන් ගත්ත පළවෙනි සුමානේ පළවෙනි ප්‍රෝග්‍රෑම් ටිකේ අපේ ජොයින් වෙච්ච සුපර් බයෝ ටික. ඔව්. උන් තමයි වැඩේ. දෙවනියට සුපර් බයෝ වෙච්ච එකයි ඇවිල්ලා අපි හම්බෙලා ගියා නේද? හම්බෙලා ගියා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඉතින් අපි හැමෝම නැවත මතක් කරන්න ඕනයි. ඔව්. ඒගොල්ලන්ට මේ පින් අපි අතරම සුපර් බයෝ 1000 වුණා මෙතන ලොකු පින්කමක් කරලා මත එසේටම මේ කරමු. සෙත්පතමුද? කරමු. පිරිතක් කාර්යය කියලා. ඒක හොඳයි. අපි මේ ළඟදී ආගම දහමත් එක්ක අපි දෙන්න ගොඩක් යනවනේ. ඔව්. ප්‍රවීන් මදුශාංක තරිඳු දිනුෂාන් මේ අලුත් අයද? නාමල් ජයරත්න දිනුක කොඩි තුවක්කු මියුසික් පල්ස් කියලා කෙනෙක් ඉන්නවා නුවන් ඉසාලයා රීජොයින් වෙලා කාංචන විජේසේකර රීජොයින් වෙලා අපේ කාංචන නෙමෙයි නෑ මතුමනේ මේ නේද? ඒ වගේම සුපර් බයියෝ මේ අලුත් මේ අපිට මේ චොක්ලට් එවලා මුළු ස්ටුඩියෝ එකටම ඔව් චොක්ලට් එවලා තියෙනවා. මේ කැනඩාවෙන් චොක්ලට් එවලා තියෙනවා මේ වෙනකොටම විශාල ප්‍රහාරයක් ඒ චොක්ලට් වලට එල්ල වුණා. මේකේ දැන් මේ තියෙන ප්‍රශ්නේ මචං මං හරියට චොක්ලට් කනවා. ඔව් ආසයි නේ. දැන් මේ ආපු ගාමව දැක්කනේ මෙහෙම සට පට ගාලා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන්නත් පරක් වුණේ එකනේ. ඔව් තට්ට බඩ ගාලා චොක්ලට් කෑවා. ඉතින් මේ මානක කැලරි හැබැයි ආ ඔව් මේකේ කෑලි 5ක තියෙනවා 200 හැබැයි මචං මාර ක්වොලිටි චොක්ලට්. ක්වොලිටි චොක්ලට් නේ. thank you. අපි නම කියන්න එපා කියලා නම කියන්නේ. thank you very much. මචං මේ දැන් ජිම් යන්නේනවා දැන් මේක. හැබැයි මේ ඔයාලට ජිම් යලා ඕක දැන් කැලරි හරියට අපි එක්ක පැයක් දුවන්න ඕනේ. ඔව්. නැත්තම් සාමාන්‍ය විනාඩි 20ක විතර රැට ඇක්ටිවිටි එකක් කරන්න ඕනේ. ඉතින් නින්දට කලින්. ඒ කියන්නේ නින්දට කලින් තනියෙන් බෑ. තනියෙන් කරොත් දහණය වෙන්නේ. තනියනුත් පුළුවන්. එතකොට දහණය වෙන්නේ එක චොක්ලට් කෑල්ලක. දැන් ඔය චොක්ලට් කෑලි 8ක් නේ. ඔව්. සාමාන්‍ය චොක්ලට් කෑලි 7ක විතර දහණය වෙන්න නම් ඔයා විනාඩි 20ක් විතර ඉතින් තව ඒකට තව එයාට චොක්ලට් කවන්න. අගෙන් ඔව්. ඒකට ඇත්තටම ඔයා මෙතනදී කියන්න ඕනේ අයට මේක මේ මගේ කැමැත්තෙන් මේ ලොකු අවශ්‍යතාවයක් නෑ මට. දැන් අපි වැඩ හිටියෝ අපි දැන් මේ ජනතාවට දැනුම බෙදෙන මිනිස්සු අපිට මේව ගැන හිත යොමන්න වෙලාවක් නෑ. නමුත් මේ දවල්ට චොක්ලට් කන නිසා මේ කැලරි දහනය කළගත යුතු නිසා මේක කරනවා කියන්නේ. අකමැත්තෙන් උනක් කරන්න ඕනේ. අනිත් අයගේ සතුටනේ. ඔව් නේ. ආගේ සතුටනේ. ඔබ එහෙමද කරන්නේ? ලීක් කරගන්න. ඇත්තට. හරි. මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. මේ දැන් මිලි මට ඊයේ මතක් වුණා උඹ. ඔව්. ඒ කියන්නේ දැන් මම කොහෙද මේකට ගියාද? ලොන්ඩ්‍රොමැට් එකට ගියාද? එහෙනම් මොකටද? මට මතක් වුණා මචං දැන් උඹ කියනවා දැන් බයිතක්සලායෙන් උඹ මට උගන්වනවානේ. මමනේ ඇත්තට මේකේ ශිෂ්‍යයා. ඔව් අනිවාර්යයෙන්. හැමෝම මට ප්‍රින්සිපල් කියන්නේ. ඔව් ඉතින් ප්‍රින්සිපල් උගන්වනවා මට ඉතින් මං සමාජයට උඹත් එක්ක වලිදා ගන්නවනේ. එහෙම කොහොමද කරන්නේ කියලා. උඹ ශිෂ්‍යයෙක්ගේ ලක්ෂණ මචං. ඔව් නේ. ඔව් ඔව්. ඒ කියන්නේ ආගියු කරනවා. දැනුම වෙනුවෙන් රණ්ඩු වෙන එක. දැන් උඹ කිව්වා මේ බයිතක්සලාවේ ඡන්දයට පෙර කියන දේවල් බොරු කියන ඒවා වළංගු නෑ. ඒක ඕනේ ඔක්කොම අපි හැමෝම අවුලක් නෑ කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ රවට්ටන එක කමන්නේ. අවුලක් නෑ උන බොරු කියලා, පච දාලා, නොවෙන දේවල් කියලා, දැකපු නැති දේවල් කියලා, නොවෙන දේවල් කියලා. ඉතින් ඡන්දේ ගන්න එක දේශපාලනේ හැටනේ කියලා තමයි ඉතින් මං කියන්නේ. ඒක ඒ කියන්නේ පොදු ලක්ෂණයක්ලු දේශපාලනයක් වගේ. ඒ වගේ මිනිස්සුත් රැවටෙන්නලු ඉන්නේ. ඔව්. ඒක ජනතාවගේ පැත්තෙන් ජනතාව කියන්නෙම. ඒ කියන්නේ ජනතාවගේ ලක්ෂණ ඇහුවොත් ඒ කියන්නේ හුස්ම ගන්නවා උදේට දවල්ට රැට කනවා වගේ අනිත් එකක් තමයි මේ දේශපාලකයන්ට රැවටෙන එක. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් නැත්තම් මේ අසාමාන්‍ය දේවල් වෙන වෙරට ඒක කියන්නේ හැමෝම කරනවද ඒක? ටොයියෝ, ජෙබයියෝ, බයියෝ ඔක්කොම කරනවා. මෙහෙමයි මේක ඇත්තටම ටොයියෝ, බයියෝ කාලයක් තිස්සේ යම්කිසි සීමාවක් තුල කරගෙන ආවා. බොරු කියන්නේ. ඔව් යම්කිසි සීමාවක් තුල පොඩි ෆ්‍රේම් එකක් තියෙනවා. ඔච්චර බොරු කරන්න එපා කියලා ඉතින් එහෙම එක මට්ටමකට විතරයි කරගෙන ආවේ. පස්සේ ඉතින්
ඒ සීමාවන් බිඳ දමා අතික්‍රමණය කරමින් මචං අර ෆිල්ම් වල වගේ දාන්නේ සිනමාව අතික්‍රමණය කරමින් වගේ. ඒ කියන්නේ මම දේශපාලන භූමිය අතික්‍රමණය කරමින් මේගොල්ලෝ වැඩේ දුන්නා. ඒ කියන්නේ බොරු විතරක් කිව්වා. ඒ කියන්නේ ඇත්ත නැතිව වුණා. දැන් ඇත්තටම මහන්සි වෙන්න මොකක් හරි ඇත්තක් කියා ගන්න. ඒ කියන්නේ එච්චර බොරු කියලා ලංකාවේ උප්පරිම ඡන්දත් ගත්තා. උපරිම ඡන්දත් ගත්තා. ඒක අවුලක් නෑ. දැන් මත ඒ කාලේ ජනතාව ඉන්නේ බොරු වලට ගැලපෙන විදියට දෙන්න. දැන් අපිත් ඒක දන්නේ. දැන් ඒ කාලේ මට මතකයි රනිල් වික්‍රමසිංහ කියවා මුළු ලංකාවටම wifi දෙනවා ගම අපි ෆුල් චූන් වුණා. ඔව්. ඒක පොඩි බොරුවක් කිව්වේ. පොඩි ඔව්. කරන්න ගියා යන්නේ නැති රනිල් ලොක්කා. චුයින්ගම් දෙන සීන් එකකුත් කිව්වනේ. ජිම් දෙනවා කිව්වා. ජිම් දෙනවා කිව්වා. ඒතකොට දැන් ජෙබයියෝන්ගෙන් දැන් JVP එක ගත්තම මචං සම්පූර්ණ බොරුනේ. බොරු. අය රට හදන්නෙත් නෑ. මොකුත් නෑ. රනිල් පොඩි ආතල්ලයක් දුන්නා මුන් ඒවනේ උගන්ඩාවේ සල්ලි කියලා. ඒ කියන්නේ සම්පූර්ණේ. සම්පූර්ණයෙන් බොරු. දැන් මහින්ද ලොක්කා බොරු කිව්ව බොරු නැද්ද? මහින්ද ලොක්කට වෙච්ච දේ තමයි මහින්ද ලොක්ක බොරුවට කිව්වත් දන්නේ නැහැ. මහින්ද ලොක්කට ඒක කරන්න උනානේ. යුද්ධ ඉවර කරනවා කියලා. මම දන්නේ මහින්ද ලොක්ක හිතලා කිව්වද විහිළුවට කිව්වද කියලා. හැබැයි පොර කියප එක කෙරුවා. මට ඒක සමානට ගමේ ගතිය වෙන්න ඇති. ඇත. කෙව්වොත් අපි ඉතින් කෙරුවා. මල ගෙදරක දාන ගෙදර නැති කිව්වොත් නෑ අපි එහෙම කරනවා කියලා උදේට කරනවා. නේ ඇත්තටම මහින්ද ලොක්ක කොහේ හරි මීටිමක හරි මොන හරි නිකන් මේ කියපු බොරුවක්ද? උඹලා දන්නවනම් උඹට යට කමෙන්ට් එකක් දාපන් මහින්ද මොකක් හරි කියපු බොරුව. මෙන්න මේක තමයි කියපු බොරුව. මේක අන්තිමට කරේ නෑ බොරුවක්. දැන් ට්‍රම්ප් එහෙම නෙමෙයිනේ කොහමද ට්‍රම්ප් ටක් ගාලා ආපු ගමන් ඊළඟ දවසේ එක පෑන් පාරේ ඇත්තටම එක පෑන් පාරේ. ඇත්තටම පෑන් පාර කියන එක ට්‍රම්ප් තමයි පෙන්නුවේ. අනුර ලොක්කා කිව්වා ට්‍රම්ප් කෙරුවා. මුන්නේ. එහෙම උනේ. දැන් මචං මට ඇත්තටම කතාව මතක් කරලා ගියේ මතක් වුණානේ උඹ දැන් උඹ ඔය අපිට ඉගැන්නුවනේ ඕවා. එතකොට මචං දැන් මම දැක්කා සෝෂල් මීඩියා වල හරිනි. හරි. ගරු අගමැතිතුමිය. අගමැතිතුමිය අපි මේ දැක්ක යා කියනවා පාසැල් වල දේශපාලනය ගෙනියන්න එපා. එතකොට පාසැල් වල ළමයිට වඳින්න බෑ සමහර අය කිව්වා. මාරගේමක් කෝල් කුරා. ඒ කියන්නේ මචං ඉස්කෝලවල මට මතකයි ඉස්කෝලවල කවුරු හරි දේශපාලඥයෙක් ඒ ප්‍රදේශීය ප්‍රභූවරේ කැමති කෙනෙක් කවුරු හරි ආපුවාම ඒකට වඳිනවනේ ළමයි. ඒ ළමයි වඳින්නේ හොඳට මතක තියාගන්න එයා දේශපාලඥයෙක්ින්ද නෙමෙයි. වැඩිහිටියෙක්ින්ද. වැඩිහිටියෙක්ින්ද. උඹයි මයි මේ ස්ටුඩියෝ එකට අනන්තවත් වැඩිහිටි මිනිස්සු වෙලා තියෙනවා. අපි යාට ගරු කරනවද නැද්ද කියන එක ද්විතීක. හැබැයි අපි දෙන්න නැගිටිනවා. පුටුව දෙනවා. ඒ තමයි අපේ සංස්කෘතිය. එහෙම තමයි අපේ දෙමව්පියෝ අපිව හැදුවේ. එතකොට මචං එහෙම වැඳපු ඉස්කෝලවල ප්‍රින්සිපල්ලට ගැහුවා කුඩුවෙන්ඩ ෆේස්බුක් එකේ. ගුරුවරුන්ට ගැහුවා. කොච්චරද කියනවනම් මේක තල්ලු වුණා ඉස්කෝලේක වැදගත් වැඩකට ග්‍රවුන්ඩ් එක හදන්න ප්‍රතිපාදන වෙන් කරපු മന്ത്രിතුමාට ඉස්කෝලේට එන්න බැරි වුණා. එන්න බෑ කියලා. ලයිබ්‍රරිය වෙන් කරන්න ප්‍රතිපාදන වෙන් කරපු ඇමතුමාට ඉස්කෝලේට එන්න බැරි වුණා. එහෙම රැල්ලක් හදුවා නේද? එහෙම රැල්ලක් හදලා ගැහුවා. ඒ කියන්නේ එතනින් හැබැයි ඉවෙලෙත් ඔළුව තියෙන සමහරව අපිට කිව්වා හොඳට මතක තියාගන්න මේ දේශපාලඥයෝ ඉස්කෝලේ එකට නෙමෙයි ගහන්නේ මේ ඉස්කෝලේ ළමයි අතර පොඩි මතවාදයක් හදාගෙන යන්නේ වැඩිහිටියන්ට ගරු කරන ඒවා අපේ සංස්කෘතියට ගහන්නේ ඒකට මේ වැඩේ දෙන්න මේක ඉස්කෝලෙන් පටන් ගන්න කියලා. එහෙම තැන අපිට ඔය තේරුන්නේ නැහැ. දැන් අර මේ සජිත් ලොක්ක දුන්නනේ බස්. ඔව්. එයා බස් දුන්නා ඉස්කෝලේ මොකද සක්වල මේ අර මේක දෙනවනේ. මොකද මේ මොකද ඩිජිටල් කම්පියුටර් ලැබ් එක කම්පියුටර් ලැබ්. නේ ඔක්කොම ඒක හින්දාද දැන් මේ නතරනේ. ඒකට ගැහුවර කුඩු වෙන්න. ඉතින් දැන් මේ මිනිහා කොහෙන් හරි කාගෙන් හරි ඉල්ලලා ඉස්කෝලේකට මේකක් හදලා දෙන එක මචං මොකටද නවත්තන්නේ? දැන් මෙහෙම ගහගෙන ඇවිල්ලා ඒ කියන්නේ මේ වීඩියෝ එක බලනකොට පාසල් වල තියෙන උත්සව වලට අපි අනවශ්‍ය විදියට දේශපාලඥයන් මැදිහත් වෙන්න ඕනේ නැහැ. බිල්ඩින් විවෘත කරන්න නැහැ. අර වටයි මේ වටයි ඒක අනවශ්‍ය. අපිට ඒක සාමාන්‍ය විදියට කරගෙන යන්න ඕනේ. මේක දැන් හැම එකටම දේශපාලඥයා එන එකෙන් තමයි එකක් වියදම වැඩි වෙනවා. නාස්තිය වැඩි වෙනවා. මේ ඉස්පාසල් දරුවනුත් එතකොට නිකන් දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් පාවිච්චි වෙන එක අපි පුළුවන් තරම් ඒ සංස්කෘතිය වෙනස් කරන්න. දැක්කද දැන් හරිනේ අගමැතිතුමිය පැහැදිලිවම කියනවා ඉස්කෝලවලට දේශපාලඥයෝ ගේන්න එපා. ඒතොර දැන් බලන්නකෝ මේ ගැසට් එක මේ ලියුම. දැන් මේක පැහැදිලිවම දැක්කද අර කොටු කරලා තිබ්බ තැන. පැහැදිලිවම තියෙනවා පාසල් වලට දේශපාලඥයෝ ගේන්න එපා කියලා. ඔව් ඒතොර මේ වීඩියෝ එක බලන්න. ගරු මන්ත්‍රීතුමා නීතියක් නැහැ. නීතියක් කොහෙවත් මම පනවලා නැහැ. මම කිව්වේ පාසල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලු දෙනාම මැදිහත් විය යුතුයි. අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කියන එක. එහෙම නැත්නම් කාටවත් ඉස්කෝලේ යන්න තහනමක් ඇති කරේ නැහැ. එහෙම නීතියක් නම් අලුතෙන් ඇති කරෙත් නැහැ. ඒ මාධ්‍ය වාර්තාව වැරදි. බොහොම ස්තුතියි. දැන් පාර්ලිමේන්තුවේ කීපු වීඩියෝ එක. දැන් ඇයි දන්නවද එහෙම කියන්න උනේ? ඒකයි දැනගන්න ඕනේ. කියපන්. ඒ කියන්නේ අපි ආව ඉගෙන ගන්න කියපන්.
දැන් මෙහෙම ගහලා ඇත්තටම දේශපාලඥයෝ ඉස්කෝලවලට යුනිවර්සිටි වලට යන එක නැවතුණා. ඔව්. දැන් දේශපාලඥයෝ කියලා ඉන්නේ කවුද? NPP එකනේ. ඔව්. අපේ කවුරු දේශපාලඥයෝ නැහැනේ දැන්. ඔව්. දැන් දේශපාලඥයෝ කියන්නේ NPP එක. දැන් ආචාර්ය හිටපු කතානායක රන්වල මහත්තයා ඉස්කෝලේට ගිය ෆොටෝ බලන්නකො දැන්. මේ ඉන්නේ අපූර්වට ළමයි වැදගෙන. ඒකනේ බං. ඒක තමයි කියන්නේ. දැන් මේගොල්ලෝ ගමේ මරණාධාර සමිතිය බලය අල්ලනවා. පන්සලේ දායක සභාවේ බලය අල්ලනවා. අපිට කිව්වනේ ඒ සම්පකාර බලය අල්ලනවා. ඕ ව්‍යාපෘති එක කොටසක් ගැන කවුද අපිට කතා කරලා කිව්වේ? ඉස්කෝලේ අර පන්ති කාමර අතුගාන පාසල් කවය ඒකෙත් බලය අල්ලනවා කියලා. ඒකට මචං මේගොල්ලෝ ඉස්කෝල ඇතුළට යනවා. මේගොල්ලෝ ඉස්කෝල ඇතුළට යනවා. ඉස්කෝල ඇතුළට දැන් මන්ත්‍රීවරු ඇමතිවරු යන්න පටන් ගත්තා. ඒවට දැන් ළමයි වන්දෝනවා. ඒ වැඩේ දැන් පටන් ගත්තා. හරි. ඒ කියන්නේ අර ඡන්දේ කාලේ ඡන්ද කැම්පේන් එකේ කොටස්. හරි. දැන් යන්න පටන් ගත්තා. දැන් මේක දෛවෝපගත සිද්ධියක නෙමෙයි. මාර මේක දෛවෝපගත සිද්ධිය රන්වල ලොක්කම මුලින්ම ගියේ එක. ඕනේ. එක්කෝ රන්වල ලොක්කම මචං අපේ පැත්තේ. ඇයි මේ රන්වල ලොක්කම මචං පුදුම හානියන්නේ මෙයක් උන්ට කරන්නේ. ඕනේ. ඒක රන්වල ලොක්කා මුලින්ම ආචාර්ය උපාධිය මගුල කරා. දැන් ඉස්කෝල වලට ගිහලා පොඩි උන් වැඳගෙන ඉන්නේ වගේ ෆොටෝ දැන් මොන කොරෙනුත් කරන්න තිබ්බනේ. නමුත් දැන් මේක අන්තිමට තල්ලුණා අගමැතිනියට එයා ගහපු ලියුමත් බොරු කියලා. මම කොහෙවත් එහෙම කිව්වේ නෑ කියලා කියන තැනට එනකන් එන්න. දැන් අගමැතිතුමිය දිගටම ඉස්කෝල වලට ගියා මචං. අගමැතිතුමිය ඉස්කෝල වල යන එකට මෙහෙම සමාජ විරුද්ධත්වයක් හැදුන්නේ නෑ. ඇයි ඒ? එකක් එයා අධ්‍යාපන ඇමතිනිය. ඔව්. දෙකක් එයා විශ්වවිද්‍යාල ආචාර්යවරිනියක්. එයා දේශපාලඥයෙක් ඇරුණාම එයාගේ වෙන එකකට මිනිස්සු පොඩ්ඩක් ගරු කරා ලංකාවේ. ඔව් දැන් ඒ වුණාට මචං දැන් අර මේ දැන් ඇමරිකාවෙත් මේකට ලොකු කතිකාවතක් යනවානේ මේ LGBT කතන්දරේට. ඒක දැන් එහෙ ලොකු දරුණුවට වෙනවා. එහෙ දැන් මොකද්ද මේ ලොකුට ටෙක්සාස් වල මම දැක්කම මොකද්ද එකක් තියෙනවා මේ හරියට ජෙන්ඩර් එක ලියන්නත් ඕනේ. වැරදිට ලිව්වොත් දැන් මේ දඬුවම් දෙනවා කියලා මොකද්ද එහෙම ආටිකල් එකකුත් දැක්කම. කොහොමද දැන් අර අපි අර මේල් ෆීමේල් ඉස්සර කතර ගහද්දි අර වෙන සීවලින් ඉඳලා වැරදිලා එකම ගෙවුරුද මේ සෝරි නේ. ඇයි නැති දර මේල් ෆීමේල් දෙක දැන් මම වැරදිලා ෆීමේල් එකටම ගෙවුනොත් ඉවරයි. ඒක ලියන්න බෑ. ඒක තමයි. චෙක් කරනවත් දන්නේ නැහැ අපොට්ට. කොහොම චෙක් කරන්නේ? නෑ දන්නේ නැහැ. මොනාරි දිනුන රටවල්නේ මචං අපේ වගේ නෙමෙයිනේ. අපේ දැන් මූණ බලලානේ චෙක් කරන්නේ. මොකද මේ ඊට වෙනකොට ස්කෑන් එකක් කරලා දැන් මූණ ෆේස් රෙකග්නිෂන් වගේ. දැන් මූණෙන් හොයන්න බෑනේ. මේක එක්ස්රේ එකක් පල්ලෙහා මොකක්ද රෙකග්නිෂන් එකක් දන්නේ නැහැ. හා? ඔව්. අඳුරගන්න. ඔව්. දැන් කොහොම හරි මචං දැන් මේ මම මේ නම කියන්නේ කොහෙද කියලා දැන් පොඩි අගමැතිතුමින්ට තියෙනවනේ පොඩි චෝදනාවක් තියෙනවා දැන් මේ අර මොකද්ද මම දැක්කා එක දේශපාලනඥයෝ කියනවා මේ අපේ ඉස්කෝලේ පොත්වලට දාන්න හදනවා අව අනවශ්‍යයි දැම්මම උගන්නන්න බලෙන් ඕනේ නැහැ අපි මේ විරුද්ධත්වයක් පළ කරනවා නෙමෙයි අපි දෙන්න නැහැ අපි දෙන්න ඉන්නවා එතන අපි දෙන්න ඉතින් ඕනේ ඉන්න පොරවල් ඔව් අපි මිනිස්සුන්ට නිදාස දෙන්න ඕනේ අපි දෙන්න එහෙම මාරිතින් ඔව් අපි උගලන් වඩා ගොඩක් උඩින්නේ හැබැයි අර මම නම් කැමති නැහැ බලෙන් ඔළුවට දානවට කැමති බලෙන් කාටවත් කිසි දෙයක් දාන්න බෑනේ බලෙන් කිසි කෙනෙකුට කිසි දෙයක් දාන්න බෑ පොත් වලට දාන්නයි අරක දාන්න එහෙම ඕනේ නිදාසේ වා ඒක කරගන්නවා නම් කරගන්න අපිට වදනොත් අපිට වදනවා ඒ දැන් මේ ලංකාවේ මොකද්ද මේ එක්තරා ඉන්ස්ටිටියුෂන් එකක මේ මොකද්ද යම් කිසි ඉවෙන්ට් එකක පෝස්ට් එකක් දාලා ඒක ගැලවුණා ඒක ආයි ගැලවුණානේ ගැලවුණා මම අපි ඒක නම් කියන්නේ මොකද නැත්තම් ඒක මේ දාපු එකට පවුනේ පව් ඒ මිනිස්සුන්ටත් වදනවා ඊට පස්සේ උන් කියයි ඒගොල්ලෝ ඔන්න මගුලක්ද මන්දා උන් දෙන්න මේක ප්‍රෝග්‍රෑම් වල මේ මගුල් කියනවා අපිටත් වදේ කියලා කොහරි පස්සේ අපි දෙන්න රෑ වාහනයක් කියලා වලට යනකොට අපිව නවත්තලා වද දෙන්න දන්නට ඕක යනවා ඊට පස්සේ උදාහරණ ඒක අපි කොහෙද කියලා කියන්නේ මේ දැන් මත එහෙම කතිකාවතක් යාට එහෙම චෝදනාවක් තියෙනවා මේක එකයි දේශපාලනඥයෝ කෑ ගහනවා ඉතින් දැන් කොහොම හරි දැන් මේ පාසලට අන්තිමට දේශපාලනඥයෝ යන එක දැන් එන අවුලක් නැහැ නෑ දැන් අවුලක් නැහැ ඒ කියන්නේ දැන් ආයෙ උඹලට යන්න පුළුවන් නෑ නෑ දැන් අවුලක් නෑ දැන් අපි ඉල්ලා සිටින එක රන්වල මහත්තයාට අපි මෙතනදිත් ස්තුතිවන්ත කරන නැවතත් මේකට ජාතික වශයෙන් නායකත්වයක් දීම සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔය NPP කට්ටිය ඕන මගුලක් කියාගත්ත දෙන් කියලා නේ තුමා යන්න ඇත්තේ ඒ ජාතිය නායකයනේ තුමා රන්වල මහත්තයා කියන්නේ එහෙම මාර පොරක් ආචාර්ය නම් අපි ආචාර්යයි මොකද ලාල්කාන්ත වගේ ඔව් එහෙම සුපිරි බුලට් එකක් ඉතින් එතුමා ඉස්කෝලේට ගිහිල්ලා මේ වැඩේ කරා ස්තුතියි අපි රන්වල මහත්තයාට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ NPPට මේ වගේ මේ ඇත්තටම බයියෝ කරන්න ඕන වැඩ කිරීම සම්බන්ධයෙන් ඉතින් අපි ඉල්ලා සිටිනවා සජබේ මන්ත්‍රීතුමන්ලටගේ අපේ මේක නම් 3 දෙනානේ ඉන්නේ බා ඔව් මොකේද මේ පොහොට්ටුවේ මේ ඉතින් ඔයගොල්ලෝ දැන් ඉස්කෝල වලට යන්න අධ්‍යාපන ආයතන වලට යන්න ඉදි මේ
විවෘත කිරීම වලට යන්න, ස්පෝර්ට්ස් මීට් වලට යන්න, ඔව්. ත්‍යාග ප්‍රදානෝත්සව වලට යන්න, ඔව්. ඕන එකට දැන් යන්න පුළුවන්. ඔය වගේම දැන් එතකොට අනිත් අයටත් කියන්න පොහොට්ටු අය නාමල්ලට ගිහලා ඉස්කෝලේ වලට වැඩ කරන්න. එතකොට ඩීවි චානක කොහොමදත් මචං කරා ඒ කාලේ ලොකුවට හම්බන්තොට ලොකුවටම කරා. ඉස්කෝල වලට ස්මාර්ට් අර මේවා දීලා ඔව්. දැන් ඉතින් යන්න පුළුවන්. දැන් යන්න පුළුවන්. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාසරත් ගිහලා ඒ සක්වල එකයි බස් වැඩ පටන් ගන්න. බස් දෙන්න දැන් වැඩ පටන් ගන්න. ඔව් ඒ ටික කරගන්න පුළුවන්. අවුලක් නෑ දැන්. අවුලක් නැහැ. ඉස්කෝල වලට යන්න. ඒ කියන්නේ මචං අර එදා කලින් ප්‍රෝග්‍රෑම් එකේ මිලින්ද කිව්වාගේ මේ සිස්ටම් එක වෙනස් කරන්න යන්නම එපා කියලා කිව්වා. එපා. ඒ කියන්නේ බැරි වෙලාවත් ඒ කියන්නේ කවුරු හරි මගෙන් ඇහුවා මේ දැන් සිස්ටම් චේන්ජ් එක එතකොට වෙන්නේ නැද්ද කියලා මේකෙන්. මම අහුවා කවුද කිව්වේ උඹලට සිස්ටම් චේන්ජ් එකක් වෙනවා කියලා. ඊට කිව්වා නෑ එහෙම කතාවක් ඡන්ද කාලේ තිබ්බා කියලා. මං ගොත් තොපිට පිස්සුද ඡන්ද කාලේ වෙච්ච කතා දැන් අහන්න. ඔව්. ඒක පූර්ව ඡන්දය. ආ. දැන් අපි ඉන්නේ ආණ්ඩුව. ආ. දැන් ආණ්ඩුව විදියට තමයි මේ දැන් මම සතුටුයි. ඇයි? දැන් හරිනි මැඩම්ගේ ඉඳන් රන්වල මහත්තයා දක්වා හැමෝම දැන් වැඩ කරන්නේ ආණ්ඩුව විදියට මචං. උත්සව වලට යනවා, ඉස්කෝල වලට යනවා. අපි එහෙම කිව්වේ නෑ කියනවා. අපිට නම් දැන් මතක නෑ කියනවා. අපි කිව්වේ ඒ විදිහට නෙමෙයි කියනවා. ඒවා ඒ කාලේ කියපුවානේ කියනවා. අපි නම් එහෙම කිව්වේ නෑ කියනවා. ඉතින් අන්න ආණ්ඩුවක් කරන ලක්ෂණ, අන්න ආණ්ඩුවක ලක්ෂණ, අන්න හයියට ඉන්නවා, අන්න ගැම්මට ඉන්නවා. ඒ වින්ද හයියට ඉන්න ඔය මේ Facebook වල අපි වගේ YouTube වල කියන ඒවා බලලා සැලෙන්න එපා. ඔබ ගැම්මට ඉන්න. කියන්නේ මට ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක බලන සහ මේ රටේ ඉන්න තාරුණ්‍ය අලුත් ජෙනරේෂන් එකේ කොල්ල කරලා හැමදාම බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙනකොට හිතුනේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එහෙම. දැන් මේගොල්ලන්ටත් පිටිපස්සේ ලুকু රැල්ලක් ආවනේ. ලুকු රැල්ලක්. මම ගෝඨාභය රාජපක්ෂට වඩා ලুকු රැල්ලක් ආවනේ. මේගොල්ලන්ට. ඔක්කොම එපාලානේ ඉතින්. නෑ එතන දෙගොල්ලම ආවනේ. මෙතන 103ක් ආවා. ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දුන කට්ටිය දැන් මේකේ මැතියම තුරු වෙලා ඉන්නේ. ඉතින් අපේ වියත් මගේ හිටපු කට්ටියනේ දැන් සේම සභාපතිකම් වල හරියම ඉන්නේ. මේ සෙට් එකත් එතෙන්ට ආවා. කොහොම හරි මේ මට නම් ඒ සෙට් එක තමයි මරු. ගෝඨාභයගේ තනතුරු වල හිටිය මේකේ තනතුරු වල ඉන්න මරු සෙට් එක තමයි කියන්නේ. මරු I like them. ඒ කියන්නේ මචං මේ දැන් මගෙන් කවුරුරේ කොල්ල දැන් කෙල්ල ඇහුවොත් එහෙම අයියා දැන් මොකද ඔයගොල්ලන් මේවා ගැන කතා කරා මේවා ගැන කතා කරා දැන් සිස්ටම් චේන්ජ් කෝකද මට නම් උත්තර දෙන්න දෙයක් නැහැ මචං. ඕනේ උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඇයි? උත්තර දෙන්න එපා. ඔය බයි එකේ වන චොක්ලට් එකක් කාලා ඉන්න. ඊට පස්සේ හැන්දෑවට කැලරි දහනය කරගන්න. ඕව ගැන ලොකුට හිතන්න එපා. එපානේ. එපා. මේ ආතල්ලයක් කරගෙන මමත් මේ සින්දුවක් කරගෙන ඉන්නන්නේ. ඉන්න. ඔක තමයි ඔයාලගේ වැරද්ද. ඔව්නේ. තව සුපර් බයිෝ දෙන්නෙ තුන් දෙනෙක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා කියලා පණිවිඩයක් තිබ්බ මට හම්බෙන්න කියලා කිව්වා. අපි ඊයේ සුපර් බයි එපිසෝඩ් එකට ආවා. ආවා අපි ඔස්ට්‍රේලියාවේ ඉඳලා. අපි මේක එක සුපර් බයිෝ හම්බෙනවා. තව අපේ ඇමරිකාවේ ඉන්න සුපර් බයිෝ කෙනෙක් ආචාර්යවරියක් මට කියලා තිබ්බ ලබන සතියේ ලංකාවට එනවා කියලා අපි කිව්වා හම්බෙන්නම් කියලා. ඉතින් එහෙම එද්දි අපිට පොඩි පණිවිඩයක් තියන්න. yes. මේ අපිට හම්බෙන්න පුළුවන්. noise tv එකට මෙන්න මේ පල්ලෑම තියෙන මේකට දාන්න අපි ටී-ෂර්ට් ගන්න ඕනේ. අයියෙත් අප්කා කෙනෙක් අපේ එංගලන්තේ ඉන්න සුපර් බයිෝ ටී-ෂර්ට් 5ක් අරන් තිබ්බා. 5ක් ගත්තා. මට එයා කිව්වා සුපර් බයිෝ ටී-ෂර්ට් 5 දෙන්න කියලා පොදුජන ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණට එයාගේ ඩොනේෂන් එකක් විදියට. නෑ. ඔව් එහෙම තමයි ගැම්ම නම් ගේම. මට සීරියස්. බයියන්ට මචං තරහා ගියාම එහෙම තමයි. ඔව්නේ. බයි කාන්තාවන්ට විශේෂයෙන්ම මල පැන්නොත් සේරම බෙදලා දානවා. ඔව් ඔව්. thank you very much. thank you. එන්න අපේ මිලින්දගේ නම්බර් එක මේකට ඔයගලන් මේ මුදල දාලා රෙෆරන්ස් නම්බර් එක දාන්න ට්‍රාන්ස්ෆර් කරන රෙෆරන්ස් නම්බර් එක එතකොට අපි ID නම්බර් එක ID number එක. ID නම්බර් එක දාන්න අපි වයස බලන්න නම් මනන්නේ නෙමෙයි යා. ඔව් ඔව් එහෙම සමහර ගෑනු ඇයි ID numbers ඔයාලට මොකටද අපේ වයස් ලගේ වයස අපිට වැඩක් නැහැ මේ අපිට ඕන ටී-ෂර්ට් එකේ වහගන්න හරියට. හරි එනවා හෙටම ජයවා. දාරබයියන්ගේ number 1 වැඩසටහන බයි තක්සලාව. බයියෝ දාරබයියෝ බයියා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් සුපර් බයියෝ මේ සේරම එකතු වෙන ලංකාවේ දේශපාලන දැනුම දෙන හොඳ වැඩක්. ඔයගලන්ට සුපර් බයියෙක් වෙන්න පුළුවන්ද? අම්මට සරේ මේ ඉතුරු සේරම අපි කියපු කලින් જાතියේ බයියෝ වර්ග වල නිකම්ම වෙන්න පුළුවන්. නිකම් වෙන්න. හැබැයි සුපර් බයියෙක් වෙන්න නම් අර සබ්ස්ක්‍රයිබ් බටන් එකට එහා පැත්තේ තියෙන join කියලා බටනයක් තියෙනවා. ඒකට ක්ලික් කරන්න. එතන තියෙනවා සුපර් බයියෝ. ඔයාලට සුපර් බයියෙක් නැතුව මෙගා බයියෙක් වෙන්න ඕන නම් යට තව එකක් තියෙනවා. ඒකට ක්ලික් කරන්න මේ link එකට. එහෙම කරලා අපේ බයි තක්සලාවට සපෝට් කරොත් හැමදාම බයි තක්සලාවේ වීඩියෝ එකක් හරි දෙකක් හරි අපි දෙනවා ලෝකෙම සිටින බයියන්ගේ හිත සුව පිණිස. ඔබ සුපර් බයියෙක් නම් අපිත් එක්ක සතියට සැරයක් වීඩියෝ වලින් ඇවිල්ලා ලයිව් අපිත් එක්ක එකතු වෙලා ඒ වීඩියෝ ලීක් වෙන්නේ නෑ නෑ. අපි වැඩසටහනක් විදියට පැයක් අපිත් එක්ක අපේ කමියුනිටි එකේ ඇත් එක්ක ඒ කියන්නේ සුපර් බයියෝ කමියුනිටි එකත් එක්ක එකතු වෙලා අදහස් බෙදා හදා ගන්න අපිට උපදෙස් දෙන්න වැඩසටහන යා යුතු මග කියන්න ඔබේ අදහස් කියන්න ජාතිය මම තණ්ඩ අපි ඉඩ දෙනවා. ලෝකෙනම කතා කරන්න පුළුවන් ඔයගලන්ට සුපර් බයියෙක් වෙලා
අපිත් එක්ක එක්ස්ක්ලූසිව් මෙම්බර් කෙනෙක් වෙලා ලෝකෙටම කතා කරන්න පුළුවන් ලයිව් අපේ ප්‍රෝග්‍රෑම් එකේ මෙගා බයි එක්ක උනොත් ටී-ෂර්ට් එකක් ෆ්‍රී. ජයවා.